බෙහෙත් වලට සල්ලි පූජා කරන්න කලින් මේක අහන්න. මම ગેස්ට්‍රයිටිස්. ඔයා කන්නේ නැති වෙද්දි මම පෝෂණය වෙනවා. ඒත් උදේට කෝමාරික බිව්වොත් මම දිය වෙලාම යනවා. මම බඩේ තෙල්, පාන්, කොත්තු කකා මාව ලොකු කරාට හැමදාම උදේට ගොරකා තම්බලා බිව්වොත් මට මේ ඇඟ ඇතුලේ ඉන්න බැරි වෙනවා. මම කොලෙස්ටරෝල්. මම හાર્ට් ඇටැක් එකක් දෙන්න බලන් හිටියට ඔයා කෑමට කරපිංචා සහ සුදුලුණු එකතු කරගත්තොත් මට මෙතනින් විසි වෙලා දුවන්න වෙනවා. මම සෙම. ඔයාගේ පපුව හිර කරලා හුස්ම ගන්න බැරි කරන්නේ මම. හැබැයි උණු උණුවේ ඉඟුරු කොත්තමල්ලි එකක් බිව්වොත් මාව කෑලි කෑලි වලට කැඩිලා යනවා. මම වකුගඩුගල්. වතුර නොබී ඉද්දි මම ලොකු වෙනවා. හැබැයි දවසට වතුර ලීටර් 3ක් හරි තැඹිලි අක්කපාන බිව්වොත් හරි මාව මේ වගේ කුඩු වෙලා යනවා. මම දියවැඩියාව. ඔයා පැණි රස කකා ඉද්දි මම ඇඟ ඇතුලේ රජ කරනවා. හැබැයි කරවිල යුෂ ටිකක් බිව්වොත් මගේ සීනි සේරම දිය වෙලා යනවා. මම ප්‍රෙෂර්. ඔයාට කේන්ති යද්දි මම ලීටර් 3ක් හරි තැඹිලි අක්කපාන බිව්වොත් හරි මාව මේ වගේ කුඩු වෙලා යනවා. මම දියවැඩියාව. ඔයා පැණි රස කකා ඉද්දි මම ඇඟ ඇතුලේ රජ කරනවා. හැබැයි කරවිල යුෂ ටිකක් බිව්වොත් මගේ සීනි සේරම දිය වෙලා යනවා. මම ප්‍රෙෂර්. ඔයාට කේන්ති යද්දි මම නහර පුපුරවන්න හදනවා. හැබැයි මුරුංග කොළ මැල්ලුමක් කෑවොත් මගේ සද්ද ඔක්කොම බහිනවා. මම මලබද්දය. වතුර බොන්නේ නැතුව පිටි කෑම කද්දි මම බඩවැල්ලස්සේ හිර වෙනවා. හැබැයි කොහිල කෑල්ලක් හරි ගස් ලැබු හරි කෑවොත් මට ලිස්සලා යන්න වෙනවා. මම කුරුලෑව. මූණේ තෙල් පිරෙද්දි මම ලොකු වෙනවා. හැබැයි කහ ටිකකුයි වෙනිවැල් ගැට ටිකකුයි ගාලා හේදුවොත් මාව සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. මම ඉස්සොරි. දාඩිය පිටින් එද්දි මම ඔළුව පුරාම පැතිරෙනවා. හැබැයි නාන්න කලින් දෙහියුෂ ටිකක් ගෑවොත් මට පණ බේරන් දුවන්න වෙනවා. මම දත් කුහර හදන බැක්ටීරියාව. රැට පැණි රස කාලා නිදාගද්දි මම දත් විදිනවා. හැබැයි කරාබු නැටි තෙල් පොඩ්ඩක් ගෑවොත් මම එතනම විනාසයි. මම දුර්වල පෙනීම. ෆෝන් එක දිහා බලන් ඉද්දි මම ඔයාගේ ඇස් අන්ධ කරනවා. හැබැයි මුකුණු වැන්න ගොටුකොළ කෑවොත් මම පරාද වෙනවා. මම දුර්වල හිසකෙස්. ඔළුවට කෙමිකල් දාද්දි මම ගැලවිලා යනවා. හැබැයි පිරිසිදු පොල් තෙල් ගාලා මසාජ් කරොත් මම යකඩයක් වගේ හයිය වෙනවා. මම ඇගේ උෂ්ණේ. වතුර නොබී ඉද්දි මම මුළු ඇගම රත් කරනවා. හැබැයි පොල්පල හරි සව් කැද එකක් හරි බිව්වොත් මම නිවිලාම යනවා. මම හන්දිපත් රුදාව. හාතාවාරිය හරි පෙනෙල හරි කොළ කැඳ බිව්වොත් මට මේ ඇඟෙන් යන්න වෙනවා. තවත් මේ වගේ ජීවිත කපල් එකකට යාළුවෝ සෙට් එකකට නැත්තම් තනියම හරි දවසින් ගෙහින් යන්න පුළුවන්.